ඉතා දරුණු බන්ධනයක් තමයි මේ ඉබි කටුවේ බන්ධනය කියලා කියන්නේ. ඉබ්බගේ බන්ධනය කියලා තමයි මේ බන්ධනයට කියන්නේ. ඉතා පැරණි පුස්කල පොත්වල තියෙන ඉතා දරුණු බන්ධනයක් තමයි මේ බන්ධනය. මේ සාමාන්‍ය මේ බන්ධනය මිනිස්සුන්ට කරන්නේ ඉබ්බෙක් අරගෙන ඉබි පැටියෙක් හරි ඉබ්බෙක් හරි අරගෙන ඉබ්බගේ අතකට ඕ කකුලකට රිදී කම්බිය ගැට ගාලා ගඟකට ඕ වෙලකට දාන්න එක. එතකොට ඒ වෙලේ ඉබ්බා ජීවිතුන් අතර ඉන්න කකුල එයාගේ කුණු වෙන්න රිදී කම්බිය මන කඩ කන්නේ. ඒ රිදී කම්බියෙන් කකුල තුවාල වෙලා හිර වෙන්න කුණු වෙන්න කකුල කුණු වෙනවා. ඒ වගේම මේ බන්ධන කාපානෙන් ඒ දවස්වල ගොඩක් පැරණි මන්ත්‍ර පොත්වලින් තියෙන දරුණු මන්ත්‍රයක්. අද කාලේ එහෙම කරන කපු මහතුරු අඩුයි. ඒත් මේ බන්ධනේ කපන්න ඊටත් වැඩිය දරුණු මන්ත්‍ර පාවිච්චි කරන්න ඕනේ. නිසා මේ වගේ බන්ධන සාමාන්‍යයෙන් කරන්න එපා. ඒක නිසා කපන්න පුළුවන් නිසා තමයි මම මේක කියන්නේ. ඕනම බන්ධනයක් මට කපන්න පුළුවන් නිසා තමයි මම මේ කියන්නේ. නිසා මේ බන්ධනේ කපන්නත් ඉතා දරුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම තියෙන්න ඕනේ. නැතුව සාමාන්‍ය මන්ත්‍ර වලින් මේ බන්ධනේ කපන්න බෑ. ගොඩක් මං කියන්නේ මේ වගේ දේවල් කරන්න යන්න එපා. මේ බන්ධන කරාම සාමාන්‍යයෙන් මැරෙන්නේ මිනිස්සෙක් කුණු වෙලා. ඒ කියන්නේ කුණු වෙලා කියන්නේ කකුලක කරලා තිනවා නම් ඒ කකුල කුණු වෙලා කුණු පණුව ගහලා තමයි මැරෙන්නේ. සයිතා ගොඩාක් දරුණු බන්ධන තමයි මේ ඉබ්බගේ මන්ත්‍ර කියන්නේ. මේ බන්ධනේ කපන්න හරි අමාරුයි. ගැටියන්ට ගොඩක් කට්ටරි ඉස්සර දදුරුව තිබ්බා. මන්ත්‍ර ගුරුකම් පොත් තිබුණා. දැන් මේ මන්ත්‍ර පොත් මරියාකාර නැහැ. ඒමත් එක්කෙනෙක් තමයි මේ බලවේගය කරන්නේ. හැබැයි නොදැන මේ ශාස්ත්‍රය කපන්න යන්න එපා. කපු මහත්තයාගේ පවුල් පිටින් යනවා හරියට නොදැන කපන්න ගියොත්. නිසා හරියාකාර කපන මන්ත්‍රය හරියාකාර කියන්න පන්ත හරියාකාර බොරු මන්ත්‍ර වලින් කපන්න යන්න එපා. ඒ නිසා දරුණු මන්ත්‍රයක්. මේක නිසා කපනකොට හරියට කපන්න. කපල කැපුවොත් තමයි සෝවි මරියාකාර වෙන්න. බර තුනෙන් අනිවාර්යෙන් සෝ කරන්න පුළුවන් මේ බන්ධනේ හරියට කැපුවොත්. සායි මන්ත්‍රේ මම භාගයට කියන්නේ මමත් මරියාකාර කියන්නේ ඕනන්ට රෙකෝඩ් කරලවත් මේ මන්ත්‍රේ කියන්නේ මෙතන. ඕම් ශ්‍රේං කයින් කුඩන් නාරායන දෘෂ්ටි බන්දායි යෝම් කීටිත නාරායන ඕන් ලාඩි උත්‍රනාම් වේව යක්ක භූතේ වෙත්‍රනාරායනෙන් දේව දේවායන ගීත්‍ර යක්කානි භූතම් සර්ව සම්ද්‍රේ රීං ක්‍රීං ශ්‍රී සී සුන්සුන්ත මහංගන්නාර හිගේ කාලිනාර හෝලාඩි කුඩුත්‍රනාම ඒවර බ්‍රාහ්න භද්‍රකාරී ඕම් සුව ශක්තිය රූප දේව රාජා භගවති කන්ද කුමාර සෝනියන් යක්ක මහතෝන් මහ සෝන් දේවතාවානේ ගිනිගිනි වාරුම් භගවති කන්ද කුමාරුන් ගිනිගිනි වාරු යක්ක භූත භූතාණී බන්ධ ඉබි කටේ බන්ධනේ ඉබි කටේ දිරු බන්ධනේ ඉබි කටේ දිරිගිරි බන්ධනේ ඕම් ගිරිකාලේ බන්ධනේ ඕම් තුරාංග බන්ධන තුරගේ දෘෂ්ටි බලවේග හිරි ආවේග දීව බන්ධ යෝනි රාඩි බන්ධනේ හීනානේ උලට්ට බන්ධනේ ද්වේෂ සත්‍ය බන්ධනේ රෝණ මුෂ්කේස්ව